තරුණයට ප්‍රතිපත්ති සම්පාදනය එම ක්‍රියාවලිය තුළ ලබා දිය හැකි දායකත්වය ප්‍රවර්ධනය කිරීම උදෙසා ව්‍යවස්ථාදායකේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු වලට රටේ තාරුණ්‍යයට සහභාගී වීමේ ඉඩ ප්‍රස්තාව සලසන්නට යෙදුණා. ඒ තුලින් 400කට ආසන්න යෞවනියන් පාර්ලිමේන්තුව තුළ තිබුණු ආංශික අධීක්ෂණ කාරක සභාවල සමාජිකින් හැටියට සම්බන්ධ කරගෙන ප්‍රතිපත්ති සම්පාදනය උදෙසා තාරුණ්‍යයේ හඬ තාරුණ්‍යයේ මතය අදහස් උදහස් යෝජනා ඉදිරිපත් කිරීමේ ඒ අවස්ථාව මේ යෞවනියන්ට හිමි. වර්තමාන රජය බලයට පත්වීමෙන් පසුව එක පැත්තකින් ආංශික අධීක්ෂණ කාරක සභා ප්‍රමාණය අඩු කරලා ආංශික අධීක්ෂණ කාරක සභාවල ඒ තරුණ සහභාගීත්වය සහ මුලින්ම ඉවත් කරලා තිබෙනවා. 2022 තාරුණ්‍යයට තැනක් ලබා දෙනවයි කියන අදහස අනුව ක්‍රියාත්මක වුණු ඒ යෝජනාව ක්‍රියාවට නංවලා වසර දෙකක්වත් ගත වුණේ නැහැ. නව රජයේ බලයට පත් වුණයින් පස්සේ යෞවනියන්ට හඬක් නගන්නට ව්‍යවස්ථාදායකේ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවලට සහභාගී වෙලා ඒ ලබා දිය හැකි තරුණ දායකත්වය සහ මුලින්ම ඉවත් කරලා තිබෙනවා. අපි පැහැදිලිවම ඒ අවස්ථාවේ මේ තාරුණ්‍ය මේ අධීක්ෂණ කාරක සභාවලින් ඉවත් කිරීමට විරුද්ධව අපි අපේ අදහස් ඉදිරිපත් කළා. එනමුත් ඒවට සවන් දුන්නේ නැහැ. අද දවසේ මේ මොහොත වෙන විටත් ඒ තාරුණ්‍යයට තියෙන නියෝජනත්වය ඒ ආංශික අධීක්ෂණ කාරක සභාවල සමාජිකත්වය මේ යෞවනියන් 400ට අහිමි වෙලා තිබෙනවා. සරලව කියනවා නම් ඒ තරුණ අරගලය ඒ තාරුණ්‍ය විසින් මෙහෙවපු අරගලයට ලබා දුන්නු පොරොන්දුවක් අරගලය නිසා බලයට පත් වුණු වර්තමාන රජය සහ මුලින්ම කඩ කරලා තිබෙනවා. ඒ යෝන් පරපුර ආංශික අධීක්ෂණ කාරක සභාවලින් ඉවත් කරලා තිබෙනවා. අපි රජයට ප්‍රකාශ කරනවා නැවතත් වරක් අපි ඉල්ලීමක් කරනවා ආංශික අධීක්ෂණ කාරක සභාවලට ඒ තිබුණු යෝන් නියෝජනත්වය නැවතත් වරක් ලබා දෙන්නට කටයුතු කරන්නයි කියලා. ඒ මන්ද අපේ රටේ දල වශයෙන් 25කට වැඩි ප්‍රමාණයක් වූ යෝන් පරපුර අපේ රටේ ප්‍රතිපත්ති නිර්මාණය කිරීමේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ ක්‍රියාවලියේදී ඒ අය ප්‍රධාන පාර්ශවකරුවන් මේ පාර්ශවකරුවන්ගේ හඬට නිසි සවන් දීම නිසි තැන නිසි ස්ථාවරය ඒ වගේම මුල් තැන ලබා දීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අගය කරන අපි සියලු දෙනාගේ වගකීම.